කාන්ති යනවා ටියුෂන් ක්ලාස් යනවා කියලා ව්‍යාජ විදිහට කොල්ලොන්ට අසු වෙලා රූම්ස් ගන්න එක්කන් ගිහිල්ලා ඒ අය රවට්ටලා ඒ අයව ලිංගික ඇතුළතාවයකට පත් කරලා ජීවිතේ සම්පූර්ණ කාලකන්ණි බවට පත් කරලා තියෙනවා. ඉතින් මම අද අපේ කාන්තාවන්ට දෙනවා බලගත්ු කෙම් ක්‍රමයක්. මම දෙනවා මන්ත්‍රයක්. ඒ මන්ත්‍රය අරගෙන තුන්පාට නූලක් ගන්න. තුන්පාට නූල අරගෙන ගැට තුනක් දාන්න. ගැට තුනක් දාලා මම මන්ත්‍රය කියන්නම්. ඒ මන්ත්‍රය කියලා එහෙම අදින්න ඇන්දර පස්සේ තද වුණාට පස්සේ පැගිලි ගහක නූල ගැට ගහන්න ඕන. ඔය ව්‍යාපාර අඩපණ වෙලා තියෙනවා නම් ලොකු බිස්නස් වැඩ කටයුතු ව්‍යාපාර වැඩ කටයුතු අනිවාර්යෙන් සති දෙකක් සති තුනක කාලයක් වගේ යනකොට අස්පනා පිට ඔයගොල්ලෝගේ දියුණුව වෙනස් වෙන ආකාරය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම උපාධිධාරණිය ඉගෙන ගන්න බැරි දරුවන්ට නඩු හබ වලින් ජය ගන්න තාව මත්ද්‍රව්‍ය ඒ කියන්නේ සූදුවට ඔය සියලුම දේවල් වලට මල් ළඟ ක්‍රමවේද තියෙනවා. එතන සරණයි ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් සුබ මධ්‍යහ්නක්. ඇත්තටම මගේ නමින් හැඳින්වුවොත් මම මනෝරිකා ගුරුමෑණියෝ අපේ ලංකාවේ ලෝකවාසී සියලුම දෙනා දන්නවා අඳුරන නැති. ඒ කියන්නේ මම දැන් අවුරුදු 17ක් 18ක් කාලයක් තිස්සේ මගේ කිරියත්තගේ පරම්පරාගත පැරණි මේ গুপ্ত විද්‍යා ගුරුකම් ශාස්ත්‍රය ඇතුලේ සියලුම වැඩලාජකාරී සඳහා පෙනී ඉන්න තරුණ කාන්තාවක්. ඉතින් ඇත්තටම මගේ කාන්තාවන්ට හා පිරිමි පාර්ශවයට උනත් මම ඇත්තටම මගේ වැඩසටහන වල මම කෙම් ක්‍රම දීලා තියෙනවා. කෙම් ක්‍රම කරලා හරි ගිය බොහෝ අය මට කතා කරලා පින් දෙනවා. මෑණියනි ඔයා දුන්නු කෙම් ක්‍රම කරලා අපි දැන් දියුණු වෙලා ඉන්නවා. අපිට ඒ දේවල් ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මම අද අපේ කාන්තාවන්ට දෙනවා බලගත්ු කෙම් ක්‍රමයක්. හොඳද? ඒ කියන්නේ කාන්තාවන් කියන්නේ අපේ ඇත්තටම මල්ගස් වගේ ලස්සනට හැදිලා ඉන්න අපේ ගෑන් ළමයි ඉන්නවා අද ලංකාවේ. ඉතින් කාන්ති යනවා ටියුෂන් ක්ලාස් යනවා කියලා ඇත්තටම ව්‍යාජ විදිහට කොල්ලොන්ට අසු වෙලා රූම්ස් ගන්න එක්කන් ගිහිල්ලා ඒ අය රවට්ටලා ඒ අයව ලිංගික ඇතුළතාවයකට පත් කරලා ඒ අයගේ ජීවිතේ සම්පූර්ණ කාලකන්ණි බවට පත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙලා තියෙන ගෑන් ළමෙක් ඉන්නවා නම් මට කතා කරලා ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන් පුතේ. ඕගොල්ලන්ට එහෙම නැත්නම් මම දෙනවා මන්ත්‍රයක්. ඒ මන්ත්‍රය අරගෙන ඔයගොල්ලන්ට මම දෙනවා මේ තුන්පාට නූලක් ගන්න. තුන්පාට නූල අරගෙන ඔයගොල්ලෝ මේක ගැට තුනක් දාන්න. ගැට තුනක් දාලා මම මන්ත්‍රය කියන්නම්. ඒ මන්ත්‍රය කියලා ඔයගොල්ලන්ගේ ඔයාලට ඒ පිරිමි දරුවව පන්න ගන්න පුළුවන් නම් එයාට එහෙම නැත්නම් මේක එයාගේ නමට මේ මන්ත්‍රය 1108 වාරයක් ජීවම් කරලා ගැට තුන දාලා ගැට තුන 7 දවසක් ජීවම් කරන්න 7 දවසක් ජීවම් කරලා ගැට හත මෙහෙම අදින්න ඇන්දර පස්සේ තද වුණාට පස්සේ පැගිලි ගහක මේ නූල ගැට ගහන්න ඕන. ඉතින් මම මන්ත්‍රය දෙන්නම් ඔයගොල්ලන්ට. ओम श्री सोहंकाली नाम बंधन रूप बंधन सर्व बंधन ए स्वह ඔය මන්ත්‍රය කියන්නේ. ඕම් ශ්‍රී සෝහංකාලී නාම බන්ධන රූප බන්ධන සර්ව බන්ධන ඒ ස්වහ. බැරි කෙනෙක් ඉන්නවා නම් මග ගාවට ඇවිල්ලා මේක හදාගෙන කරගෙන යන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව ඇත්තටම මම ගත්තාම මම গুপ্ত විද්‍යාව යටතේ මේ ගුරුකම් ශාස්ත්‍රයේ සියලුම වැඩ රාජකාරී කරනවා. මම උපාධිධාරණිය. එතකොට මේ গুপ্ত විද්‍යාව ගත්තාම මේ වශී ගුරුකම් සම්බන්ධව නෙමෙයි. ඒ කියන්නේ ඉගෙන ගන්න බැරි දරුවන්ට නඩු හබ වලින් ජය ගන්න සුරාව මත්ද්‍රව්‍ය ඒ කියන්නේ සූදුවට ඔය සියලුම දේවල් වලට මල් ළඟ ක්‍රමවේද තියෙනවා. ඒවා ඉතින් මෙතන ඔයගොල්ලන්ට මේ ප්‍රසිද්ධිය ඒවා කියන්න බෑ. මේ අහවල් එකට අහවල් එක කරනවා මේ විදිහයි කියලා. ඔයගොල්ලෝ මට දුරකථන අමතුමක් හරි ගන්න නැත්නම් මගේ දේවාල භූමියට එන්න මාව මුණ ගැහෙන්න මට කතා කරන්න. ඒ විදිහට මම එතකොට කතා බහ කරලා විශ්වාසයක් ඇතුව ඒ වැඩ කටයුතු සඳහා මම පෙනී ඉඳලා මම ඒ වැඩ කටයුතු කරලා දෙනවා. ඊට අමතරව තමයි ලොකුම දේ තමයි ඇත්තටම දියුණුව පැත්තෙන් ගත්තාම අංක 1ටම මම ඉන්නවා. ඒ කියන්නේ දියුණුව සඳහා මේ බලගතු තෙල් එකක් තියෙනවා. ඔය ව්‍යාපාර අඩපණ වෙලා තියෙනවා නම් ලොකු බිස්නස් වැඩ කටයුතු ව්‍යාපාර වැඩ කටයුතු ගොඩාක් අයගේ බිමටම වැටලා තියෙනවා. ඒ බිමටම වැටලා තියෙන අය ඉන්නවා නම් දියුණුව සඳහා මට කතා කරන්න. ඇත්තටම බලගතු ආකර්ෂණ තෙලක් මේක රහස්‍යභාවයයි. මේ තෙල් එකෙන් බිඳුවක් දාගෙන ඔයගොල්ලෝගේ ව්‍යාපාරයට අත තියන්න. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් සති 2ක් සති 3ක කාලයක් වගේ යනකොට ඔයගොල්ලන්ට අස්පනා පිට ඔයගොල්ලන්ගේ දියුණුව වෙනස් වෙන ආකාරය ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ ඉතින් එතකොට මට වීඩියෝ කෝල් එකක් ගන්න. ඇත්තටම අපේ වැඩසටහන් ව්‍යාජ විදිහට එක එක්කෙනා භාවිතා කරනවා.
එක එක නම්බර් වලින් ඒ භාවිතා කරලා මුදල් වංචා කරලා අපේ ගොඩක් අය මිනිස්සුන්ට අහුවෙලා මේ මගේ වැඩසටහන දැක්කම මට කතා කරනවා. ඉතින් මේ හින්දා මගේ මේ නම්බරයක් මගේ නම්බර් දෙකක් තියෙනවා. 076යි 73යි 43යි 131 නම්බරයක්. අනිත් නම්බරේ 076යි 290යි 11යි 39. ඉතින් ওই නම්බර දෙකට මට කතා කරන්න. ওই නම්බර දෙකට කතා කරලා වීඩියෝ කෝල් එකක් හරි ගන්න මනෝරිකා මෑණියමුද ඉන්නේ කියලා බලලා විශ්වාසයෙන් කතා කරන්න. මම මේ හඳුන්වා දීම කරේ ඇත්තටම මගේ ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට ඕගොල්ලෝ ගොඩාක් අයට වංචාවට හසු වෙලා ඉන්න නිසා. ඉතින් ඕගොල්ලන්ට කාලි මෑණියන්ගේ පිහිට මම ඕගොල්ලන්ට පිහිට වෙනවා. මට කියන්න තියෙන එක කරයි ඕගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා නම් විතර මට ඕගොල්ලෝ කතා කරන්න. කතා බහ කරලා මගෙත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුත්ත බාර දෙන්න. මට දවසෙන් දෙකෙන් පැය ගණන් වර ගණන් වලින් මම ගුරුකම් වැඩ කටයුතු කරන්නේ නැහැ. මම කොහෙත් මේ වගේ දේවල් මට කොච්චර මුදලක් මෙපමණ ගාණක් දෙනවා කොහොත් මම බාර ගන්නෑ. මට එහෙම වැඩ කරන්න බෑ. මම පොතපත බලලා වැඩ කරන කෙනෙක්. ඒ නිසා මම අකුරටම කරලා දෙන කෙනෙක්. මට සාමාන්‍යයෙන් දින 18ක් දින 23ක කාලයක් වගේ අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතින් පිටරට ඉන්න දරුවන්ට උනත් ඕගොල්ලෝ උනත් මට කතා කරන්න. කතා කරලා විශ්වාසයෙන් වැඩ කටයුත්තක් බාර දෙන්න. මම මේ වැඩ කටයුත්ත විශ්වාසයෙන් ඕගොල්ලන්ට හරියටම සාර්ථකව මම කරලා දෙනවා. දරුවන් සරණයි.